ඩෙංගු ඩෙංගු අර්ථපාතය ඩෙංගු කම්පන තත්ත්වය ඇත්තටම අද කතා කරන්න හිටපු මාතෘකාවන්නේ නමුත් හදිස්සියේ වීඩියෝ එකක් දාන්න හිතුණා මේ ටිකේ වැඩිපුරම කතා බහට ලක් වෙන තත්ත්වයක් රටේ තියෙන නිසා ඩෙංගු මර්ධන සතියත් එක්ක එතකොට මේකේ කතා කරන්න ඕන මාතෘකාව ගත්තොත් මේකේ ඇත්තටම සීමාවක් නැති තරම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඩෙංගු රෝගය කියලා ගත්තොත් මේකේ 80%ක් විතර සාමාන්‍ය වෛරස් තුනක් වගේ ලක්ෂණ තමයි තියෙන්නේ. 5%ක විතර ප්‍රමාණයක් තමයි ඩෙංගු රක්තපාතය සහ ඩෙංගු කම්පන තත්ත්වයට යන්නේ. එතකොට මේක ගත්තොත් සාමාන්‍යයෙන් මදුරුවන්ගෙන් මිනිසාට බෝවන රෝගයක්. මේකේ ඊඩිස් ඊජිප්ටයි ඊඩිස් ඇල්බවික්ටස් කියන රෝගකාරක වලින් තමයි මේක බෝ වෙන්නේ. ඒක අඩංගු වාහකයෙක් විදිහට මදුරුවෙක්ගෙන් තවත් මිනිසෙකුට දෂ්ට කළොත් නැත්නම් මිනිසුගේ මේ රෝගකාරකයා අඩංගුලේ මදුරුවෙක් අරගෙන ඒක දෂ්ට කරොත් විශේෂයෙන් මේ මදුරුවන්ගේ ගැහැණු සත්තුන්ගෙන් තමයි මේක බෝ වෙන්නේ. එහෙම වුණොත් ඩෙංගු ආසාදිත රෝගියෙක් බිහි වෙන්න පුළුවන්. එතකොට අපි බලමු මේ ඩෙංගු ඒ කියන්නේ කොයි වගේ විදිහට බෝ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඩෙංගු කියන විෂ බීජක ඩෙංගු කියන රෝගකාරකය සාමාන්‍යයෙන් ගලා යන්නේ නැති පිරිසුදු ජලය තමයි මේක හැදෙන්නේ. සාමාන්‍ය වතුර තිබිලා වතුර නැති වෙලා මාස 6ක් 12ක් කාලයක් වියලි විදිහට පවතින්නත් පුළුවන්. ඒක අනිත් ප්‍රශ්නයක්. එතකොට මේ වගේ අපේ දැන් අපවට පරිසරේ මේ වගේ තියෙන තැන් මොනවද? සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන වැහිපීලි, ටයර්, ටින්, ඊට පස්සේ මල් පෝච්චි, සමහරට රිෆ්‍රිජරේටර් වල පිටිපස්සේ මේ වගේ ගොඩක් තැන්වල මේ වතුර එකතු වෙන්න පුළුවන්. වැසි කාලයත් එක්ක අපි අපේ යුතුයකමක් තමයි සෞඛ්‍යාංශයත් එක්ක එකතු වෙලා නැත්නම් අපි පුද්ගලිකව හරි අපිට පුළුවන් විදිහට අපේ පරිසරයේ තියෙන මේ ඩෙංගු බෝවන තැන් ඉවත් කරන්න සහ පරිසරය පිරිසුදු තියාගන්න සහ මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න එක අපි කරන්න ඕනේ. ඒක මම පැහැදිලිව කියන්නම් ඉදිරියේදී. එතකොට රෝග ලක්ෂණ සාමාන්‍ය රෝග ලක්ෂණ විදිහට උණ, හිස රදය, වමනය, ඊට පස්සේ වමන යන්න එන ගතිය, ඊට පස්සේ කලන්ත කැරකිල්ල මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඩෙංගු වලටම ආවේනික ලක්ෂණ කීපයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් තද හිසේ කැක්කුම, ඇස් යට රිදෙන එක, ඊට පස්සේ ඩෙංගු වලටම ආවේනික තද රතු පැහැති රෑෂ්යක් වගේ එක සාමාන්‍ය කලවා, ඊට පස්සේ බඩපපුව මේ ප්‍රදේශවල එන්න පුළුවන්. ඊට පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයෙන් ගිහිල්ලා ඩෙංගු රක්තපාතය කියන්නේ රතු පැහැයටුරු ගොඩක් දේවල්. ඒ කියන්නේ අපිට හැමේ රෑෂ් එකක් පුළුවන්. ඊට අමතරව නහයෙන් කටින් තාර පාට, টয়ලට් ඇදිත් තාර පාට වගේ කළු පැහැයට මල පහ වමන යන්න පුළුවන්. ඊට පස්සේ නාසයෙන් විදුරු මස් වලින් ලේ ගලන්න පුළුවන්. මේ වගේ දේවල් එන්න පුළුවන්. ඒතකොට බඩේ ඇති වෙන මේ තත්ත්වයේදී බඩේ කැක්කුමක් වගේ එන්නත් පුළුවන්. එතකොට ඩෙංගු සාමාන්‍ය වෛරස් තුන රක්තපාතය සහ ඩෙංගු ෂොක්. එහෙම නැත්නම් කම්පන තත්ත්වය. කම්පන තත්ත්වයේදී අපේ ඇඟේ ප්‍රෙෂර් එක අඩු වෙලා, සුදු මැලි වෙලා, ඊට පස්සේ අපිට කලන්ත කැරකිල්ල තියෙලා, සිහිය නැති වෙලා, අපේ නාඩි වේගයේ පල්ස් රේට් එක වැඩි වෙලා, මේ සිහිසුන් වෙලා මේ වගේ දේවල් එන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය ලක්ෂණේ ඉඳන් රක්තපාතයට යන පිළිවෙල අපි ඔළුවේ තියාගන්න. සාමාන්‍ය උණක් හැදිලා සාමාන්‍යයෙන් දවස් 2 ඉඳන් 7 දක්වා කාලයක තද උණක් එක්ක හිස රදයක් එක්ක තිබ්බොත් අපි ඩෙංගු මේ කාලේ සැක කරන්න ඕන. එතකොට දවස් 2ේදී අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂාවෙන් අපේ රුධිර පට්ටිකා ප්ලේට්ලට් ප්‍රමාණය, ඊට පස්සේ පැක් සෙල් වොලියුම් එක, හිමොග්ලොබින් එක මේකෙන් බලා ගන්න පුළුවන් මේක ඩෙංගු වගේද කියලා. ඊට පස්සේ දවස් 1-5 අතර NS1 ඇන්ටිජන් එකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් ඩෙංගුද කියලා. තවදුරටත් රක්තපාතයක් හරි ලේම් අපි කියන්නේ කම්පන තත්ත්වයක් නම් අපිට විශේෂඥ වෛද්‍යවරයෙක් යොමු වෙලා මේ පරීක්ෂණ සමග බඩ ස්කෑන් කරලා බලන්න පුළුවන්, පපුව ස්කෑන් කරලා බලන්න පුළුවන්. මේකේ ගෙන් ලේ ගැලීම මොනවද කම්පන තත්ත්වයක් තියනවද කියන එක. එතකොට මේක සාමාන්‍ය 80%ක් සාමාන්‍ය උණක් විදියට 5%ක් රක්තපාතය සහ කම්පන තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. එතකොට මේකෙදි අපි මොනවද කරන්න ඕනේ? අපි කිව්ව දැන් පරිසරයේදී අපි කොහොමද ඒවා මොන වගේ පරිසරයකද ඇති වෙන්නේ? ඊට පස්සේ මේකේ ලක්ෂණ මොනවද සාමාන්‍ය වර්ගීකරණ මම මේ සාරාංශයක් විදිහට කියන්නේ සම්පූර්ණ විස්තරේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මම අවශ්‍ය විස්තර ටික උපරිමයෙන් කියන්නම් මේ පොඩි වීඩියෝ එකේ මූලික සාරාංශය කියන්නේ. එතකොට ලක්ෂණ ටික කිව්වා. එතකොට පරීක්ෂණ වලින් අඳුර ගන්න විදිහ කියලා කිව්වා. ඊට අමතරව මේ මදුර ගොඩක් වෙලාවට දවල් කාලයේ තමයි මේ දෂ්ට කිරීම සිද්ධ වෙන සාමාන්‍ය වැඩිපුරම කියන උදේ 8-10 හවස 3-5-6 කාලය ඇතුළත තමයි ගොඩක් දුරට මේ දෂ්ට කිරීම වෙන්නේ. මේකේ විශේෂත්ව කීපයක් තියෙනවා ඩෙංගු රෝගයේදී.
අපි කිව්වා සාමාන්‍ය වුණ රක්තපාතය සහ කම්පන තත්ත්වය එන්න පුළුවන්. එතකොට මේ වැසි කාලයේ ඇති වෙන මදුරුවන්ගේ මේ බිත්තර රෝගකාරක වන සාමාන්‍යයෙන් වියලි කාල ගුණේ මාස 6ක් අවුරුද්දක් දක්වා ඉන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ රක්තපාතය සහ කම්පන තත්ත්වයට යන්නේ මුලින්ම ආසාදිත කට්ටිය නෙවෙයි. මුලින්ම ආසාදිත කට්ටියගේ ඇති වුණු ඇඟේ ඇති වුණු ප්‍රතිදේහ සාමාන්‍යයෙන් ඊළඟ විස බීජ කාරකයක් આવොත් දෙවෙනි පාරක් આવොත් වෙන ලෙඩ වල නම් ආරක්ෂාව තමයි කරන්නේ. නමුත් මේ ලෝකෙදි තියෙන වෙනස තමයි පළවෙනි පාර හැදුණු කෙනෙක්ට දැන් කෙනෙක් හැදිලා හොද වෙලා සාමාන්‍ය වුණක් විදිහට ඊගා පාර හැදෙන කෙනාට ඒ ප්‍රතිදේහ ඇඟේ තියෙන උදව් කරනවා රක්තපාතයට හරි නැත්නම් කම්පන තත්ත්වයට යන්න. ඒකයි තියෙන අනිත් ප්‍රශ්නේ. ඉතින් අනිත් එක තමයි මේ වැසි කාලයයි මේ මදුරු බෝ වෙන තැන් එක පාලනය කිරීම හරිම අපහසුයි. නමුත් ජාතිය වගකීමක් විදිහට සමාජීය වගකීමක් විදිහට අපේ වගකීමක් විදිහට අපි ඒක කරන්න ඕනේ. එතකොට මේක දැනට ලංකාවේ බස්නාහිර පළාත ගම්පහ කොළඹ කළුතර මේ වගේ දිස්ත්‍රික් වල ටිකක් ප්‍රමුඛයි. ලංකාව පුරාම මේකේ සාමාන්‍ය තියෙනවා ඩෙන්ගු මර්ධන සතියක් විදිහට නම් කරලා තියෙනවා මේ කාලේ සමාව අදින් පටන්ගෙන. ඉතින් මේ ඩෙන්ගු රෝගයේදී අපි සාමාන්‍ය ලක්ෂණ ටික දැනගත්තා. ඊට පස්සේ මේකේ අනාකාරය දැනගත්තා. ඊට පස්සේ ටෙස්ට් ටික දැනගත්තා. මේකේ ප්‍රතිකාර විදිහට කරන්න තියෙන්නේ උණ තියනවා පැරසිටමෝල් ගන්න පුළුවන්. ඇඟ වේලෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් දීර්ඝ જાති. කඳ එකක්, සුප් එකක්, ජීවන එකක්, ඊට පස්සේ පළතුරු විෂ මේ වගේ මොන හරි දීර්ඝ જાති ගන්නවා. සේලයින් එකක් වුණත් ගන්න පුළුවන් වෛද්‍ය නිර්දේශ අනුව. ඊට පස්සේ විවේකය, මානසික ආතතිය අඩු කරගන්න. මේ වගේ දේවල් වලින් තමයි මේක මුල් අවධියේදී අපි යන්නේ රක්තපාතය සහ කම්පන තත්ත්වයට නම් සාමාන්‍ය වෙනවා. ඊතුරු අවස්ථා දෙකට යනකොට අනිවාර්යෙන් වෛද්‍ය නිර්දේශ මතම ඉස්සරහට යන එක වඩා සුදුසුයි. එතකොට අපි මේක ඩෙන්ගු පාලනය කරගන්න තියෙන ක්‍රම ස්ථීරව මේකට ප්‍රතිකර්මයක් කියලා විශේෂ බෙහෙතක් නැහැ. එතකොට අපි ලක්ෂණ අනුව ප්‍රතිකාර කරනවා. ඊට අමතරව මේකෙන් වැළකී ඉන්න. ඒ කියන්නේ අපේ තියෙන පරිසරය පිරිසිදු කරගත්තාම ඩෙන්ගු මදුරුවන්ට බෝ වෙන chance එක අඩුයි. එතකොට ඒ වගේ මදුරුවන් බෝ වෙන තැන් ටික අපි විනාශ කරන්න ඕන වතුර එකතු වෙන නිශ්චල තැන් ටික. පිරිසිදු තැන් ටික. ඊට අමතරව මදුරුව දෂ්ටනය වළක්වන්න සාමාන්‍ය මදුරු දැල් වර්ග, ඊට පස්සේ මදුරු ආකර්ෂණය නොවන විකර්ෂණය වෙන තෙල් වර්ග, ඊට පස්සේ අපිට පුළුවන් ඇඳුමක් අදිනවා සම්පූර්ණ අත් කකුල් ඔළුව ආවරණය වෙන විදිහට ඇඳුම් අඳින්න දුමායනේ මේ වගේ විශේෂ ක්‍රම තියෙනවා. ඉතින් මේ මං කිව්වේ ඩෙන්ගු රෝගය ගැන සරල ක්‍රම ටික. මේ ටික අවබෝධ කරගන්න ඔයාලට තද හිස රදයක් නැවතත් මම කියනවා ඇස් යට කැක්කුමක් කලන්ත කැරකිල්ලක් ඇගේ කොහේ හරි තදු පාට පැච් වගේ එනවනම් නහයෙන් කටින් ලේ එනවනම් තාර පාට වගේ මේ කළු පාට টয়ලට් එකත් මේ වමන යද්දී දේවල් එනවනම් ශ්‍රාවයන් එනවනම් ඊට පස්සේ විදුරු මස් වලින් ලේ ගලනවනම් නහයෙන් ලේ ගලනවනම් ඊට පස්සේ තද බඩේ කැක්කුමක් තියෙනවනම් ප්‍රෙෂර් අඩු වෙනවනම් නාඩි වල වේගය වැඩි වෙනවනම් සිහිමද ගතිය එනවනම් මේ වගේ විශේෂ ලක්ෂණ එනවනම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් වෙත හෝ එහෙම නැත්නම් රජයේ රෝහලකට හෝ පෞද්ගලික රෝහලකට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වන්න. මේකේ තියෙන තව ඔයාලට තියෙන ගොඩක් ප්‍රශ්න කියලා තියෙනවා කියලා මම දන්නවා. නමුත් මේ කෙටි කාලෙන් ඒක ආවරණය කරන්න අමාරුයි. ඕනම ප්‍රශ්නයක් කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න ඒකට උත්තර දෙන්න.